සුන්දර මැදිකලේ අපි ගත කරපු කඳවුරු රාත්‍රියේ vlog එක අරගෙන තමයි මේ මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්නකො කොච්චර ලස්සන තැන් ලංකාවේ තියෙනවද හැංගිච්ච තැන් කියලා. ඉතින් මැදිකලේක ඇති ගොඩක් දෙනෙක් දන්නෙත් නැතුව ඇති. අපි මේ ගමන පටන් ගත්තේ අප්‍රේල් 16 වෙනිදා හවස් වරුවේ. අප්‍රේල් 17 වෙනිදා උදේ වරුවේ තමයි මැදිකලෙන් ආයෙත් එළියට ආවේ. මැදිකලේට යන අතරමඟ තවත් ලස්සන තැනක් අපිට හම්බුණා. මෙතනට කියන්නේ පනාවල කියලා. මේ තැන තියෙන්නේ ඇහැලියගොඩ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඇතුළට. ඉතින් මෙතනත් හරි ලස්සන තැනක්. මෙතෙන්ට කියලා පොඩි වෙලාවක් ඉඳලා විවේකයක් අරගෙන තමයි මැදිකලේ ගමන අපි ස්ටාර්ට් කරේ. ඉතින් මෙන්න මේ වගේ එන්ට්‍රන්ස් එකකින් තමයි මැදිකලේට යන්න තියෙන්නේ. ඉතින් පාර නම් ඇත්තටම ලොකුවට හොඳ පාරක් නෙමෙයි. චුට්ටක් අමාරුයි යන්න. කිලෝමීටර් 8ක් විතර තියෙනවා කියලා තමයි අපිට කිව්වේ මේ මෙතන එන්ට්‍රන්ස් එකේ ඉඳලා මැදිකලේට. ඉතින් අපිට භාගයක් විතර බයික් එකේ යන්න පුළුවන් වුණා. මායි හස්බන්ඩ් විදින බයික් එකේ ආවා. අනිත් කට්ටිය ඒගොල්ලන්ගේ වාහනවල ආවා. ඉතින් ඒ යන අතරමඟදී අපිට ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ස්වභාව ධර්මයේ හරි ලස්සන දේවල් ටිකක් මවල තිබුණා. ඉතින් බලන්නකො අඳුර වැටීගෙන එද්දී ලස්සන සන්සෙට් එකක් අර නිකන් මේ අපි චූටි කාලේ දැකපු පින්තූරවල තියෙන ලස්සන සන්සෙට් තියෙන්නේ. ඒ වගේම සන්සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක්වත් එඩිට් කරලා නෙමේ මේ රියල් පෙනුම. ඉතින් ඔන්න මේ ගමන නම් ඇත්තටම චුට්ටක් අමාරුයි. හැබැයි හැමදේම අමතක වුණා ඒ ලස්සන සන්සෙට් එක දැක්කහම. මේ ඉතින් මා චුටි බෑග් එකක් දාගෙන තමයි යන්නේ. මොකද ඉතින් බඩු ගොඩක් අරන් යන්න තිබුණානේ අපිට. ඒ යන අතරමඟදී චුට්ටක්වත් අතර මහන්සියක් දැනුන්නේ නැහැ. මොකද අපිට හිටපු ක්‍රූ එක නිසා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ක්‍රූ එකක් තමයි මේ ගමන අපි යන්න එකතු වුණේ. ඉතින් ඇත්තටම බයයි කූඩැල්ලොත් ඉන්නවා චූටි සත්තුත් ඉන්නවා කියපු නිසා ටෝච් ගහගෙන ඇත්තටම හරි මේ කියන්නේ මාර මේ අත්දැකීමක් මේ ගමන. ඉතින් ඒ යන අතරමඟදී ඔන්න මට හම්බුණා තවත් ලස්සන දෙයක්. මම සාමාන්‍යයෙන් මල් වලට කැමති කෙනෙක්නේ. මට ඉතින් හම්බුණා කැලෑ මලක්. ඔන්න ඉතින් ඒ කැලෑ මල අතර මම යනවා වීඩියෝ ක්ලිප් එකක් ගන්න. මේ හරියට ශ්‍රීපාදයක කොටසක් පේනවා කියලාත් අපිට කිව්වා. හැබැයි මම නම් දැක්කේ නැහැ. මේ අපි ඉතින් පොඩක් රෑ වේගෙන එද්දි ෂූටි සීතල ගතියක් එනවනේ. ඒක මගේ අර ගන්නත් එළිය ලබා ගන්නත් නිසා ගිනිමැලයක් ගහනවා. මේක ඉතින් කම්ප්ලීට්ලි අර කඳවුරු වලම ගහන ගිනිමැලේ නෙමෙයි. නමුත් අපිට පුළුවන් විදියට අපි ඒක අවශ්‍ය වෙච්ච සම්පත් සහ තිබ්බ සම්පත් පිරිමහගෙන ගහපු ගිනිමැලයක්. ඔන්න ඉතින් ඔය විදිහට අපි ඉද්දි අපිට හිතුණා අපි චූටි කූඩාරම්කුත් ගැහුවා. හරිද? ඒකේ තමයි සින්දු කියලා චූටි වෙලාවක් හිටියේ. ඔට්ටපාරු කැලක් දාලා තමයි මේ ගිනිමැලේ අපි ගහගත්තේ. මොකද ඉතින් අපි ලොකුවට බඩු බාහිර ආදී අරන් ගියේ නෑනේ. ඔන්න ඉතින් කට්ටිය සින්දුවක් එහෙම කියලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා එන්ජොයි කළා. ඒ අතරතුර අපිට හිතුණා මේ වෙලාවෙදී මං හිතන්නේ පාන්දර 1:00ත් අතර වගේ කෝපි එකක් හරි තේ එකක් හරි බිවනම් හොඳයි කියලා. ඉතින් වතුර ටිකක් රත් කරලා කෙටල් එකට අපි කෝපි එකක් හදාගත්තා. ඒ අතරතුර අපිට මෙන්න යාළුවෙකුත් හම්බුණා. මේ ඉන්නේ ඉතින් කූඩැල්ලෙක්. ගොඩක් දෙනෙක් නම් දන්නවනේ කූඩැල්ලන්ව. හැබැයි දැකලා නැති පිරිසකුත් ඇති. ඒකයි මම මේ වීඩියෝ ක්ලිප් එකත් මේකට ඉන්ක්ලූඩ් කරේ. ඔන්න ඔය විදිහට ඒ දවසේ නිමා වෙද්දී අපි පටන් ගත්තා අපේ ඊළඟ දවස. ඒ කියන්නේ 17 වෙනිදා උදේ. 17 වෙනිදා උදේ පාන්දරම මේ මගේ හස්බන්ඩ් ඉතින් මෙයාට නම් මේවා ලොකු දේවල් නෙමෙයි. මේක එයා ගන්න එකක්. ඉතින් අර මේ ඈත ප්‍රදේශවල කට්ටියට ඔය වඳුරන්ට රිලවුන්ට වගේ වෙඩි තියන පොඩි මේකක් එක තමයි මේක දීලා තියෙන්නේ. ඒ අතරතුර නැවතත් අපි ඔන්න සුපුරුදු පරිදි මැදි කැලෙන් එළියට එන අතරමඟ අපිට හම්බුණා තේවත්තක්. ඉතින් එතනින් තමයි අපි එළියට එන්නේ. ඇවිල්ලා අර බයික් එක නවත්තපු තැනින් බයික් එකත් අරගෙන අපි අපේ අර ආපු සුපුරුදු රබර් වත්තම ඇත්තෙම ගමන නිමා කරා. ඒ අතරතුර අපිට හම්බුණාන ෂූට් යාළුවෙක්. මේ ඉතින් හස්බන්ඩ්ගේ යාළුවගේ දුව. ඉතින් එයාත් අපිත් එක්ක ආවා. චුට්ටක්වත් මහන්සියක් දැනුනේ නැහැ. මේ විදියට අපි අපේ මැදිකැලේ ගමන ඉවර කරා. තවත් vlog එකකින් අපි හම්බෙමු. තවත් ලස්සන vlogs ගොඩාක් තියෙනවා. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්. හොඳින් ඉන්න. ඒ වගේම කියන්න ඕනේ මෙලිස් වොයිස් ගැලරි සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ්